42 වෙනි ගාන 42 වෙනි ගාන කියනවා මෙන්න මෙහෙම කතාවක්. පරිමාවත් එක්ක මත්දන්න අණුක චාලක ශක්තියේ විචලනයේ දීලා තියෙනවා. මං ගාන දාලා ඇති මත්දන්න අණුක චාලක ශක්තියේ විචලනය වෙනවලු මෙන්න මේ විදිහට. මෙතන A අකුර, මෙතන B අකුර ඔන්නෝම විචලනය වෙනවලු. වාගෙන් අහනෝ හරි විවරණේ පරිමාවත් එක්ක පීඩනයේ විචලනය. ඔයා මේ විදි දැනගෙන ඉන්න ඕනේ මධ්‍යන්න අණුක චාලක ශක්තියේ සූත්‍රය. E සමානයි 3 බෙදීම 2 වතාවක් T. මෙන්න මේ සමීකරණය දැනගෙන ඉන්න ඕනේ. මේකේ E කියන්නේ මධ්‍යන්න අණුක චාලක ශක්තිය. මධ්‍යන්න අණුක චාලක ශක්තිය. ඒකේ K කියන්නේ බෝල්ට්ස්මාන් නියතය. බෝල්ට්ස්මාන් නියතය. හරිද? මේකේ T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. නිරපේක්ෂ උෂ්ණත්වය. ඔය T කියන්නේ. දැන් ඔයා දැනගන්න ඕනේ මේකේ කියනවා ඔයාලට පේනවා පරිමාව වැඩි වෙද්දි මධ්‍යන්න අණුක චාලක ශක්තිය වැඩි වෙනවා. එහෙනම් මේ E අකුර වැඩි වෙනවා. ඒ E අකුර වැඩි වෙද්දි මේ සෙට් එකම නියතනේ. එහෙනම් T නිරපේක්ෂ උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් E වැඩි වෙනකොට T වැඩි වෙනවා. ඔයා ඊළඟට බලන්න දැන් පරිමාවත් එක්ක පීඩනයේ විචලනය. එහෙනම් ඔයාට මම මේ PV සමානයි nRT දාලා පීඩනයේ විචලනය අහන්නේ ප්‍රස්ථාර ටික. පල්ලෙහා 1 2 3 4 උෂ්ණ මේ පරිමාවත් එක්ක පීඩනයේ විචලනය. දැන් පීඩනය උක්ත කරගන්න. nRT බෙදීම P. මේ දෙකම නියත වෙනවා. නේ? ඒ දෙකම නියත වෙනෝනේ. nR නියතයි. දැන් එතකොට ආගෙන් අහන්නේ පරිමාවත් එක්ක පීඩනයේ විචලනයේ ප්‍රස්ථාරවල. දැන් උෂ්ණත්වය වැඩි වෙනවා. බලන්න මේ ප්‍රස්ථාර ටික මම මෙතන පැත්තකින් අඳින ඔයාලා දීලා තියෙන ටික පළවෙනි එකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම. පරිමාව පීඩනය ඔහොම නියතයි කියලා. පළවෙනි එකේ. දෙවෙනි එකේ දීලා තියෙනවා මම පොඩ්ඩක් පොඩියට අඳින්නම්. මේ දෙවෙනි එක. ඒකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම වැඩි වෙනවා කියලා. තුන්වෙනි එකේ දීලා තියෙනවා පීත් එක්ක මේ විදියට වක්‍රයක්. හතරවෙනි එකේ දීලා තියෙනවා හරිද? ඒකේ දීලා තියෙනවා මෙන්න මේ අතර. අන්තිම එකේ දීලා තියෙනවා මෙන්න මෙතනින් මම උන්ට කියන්නම් V P මේ අතර. දැන් ඔයා බලන්න මෙතන උෂ්ණත්වය වැඩි වෙනවනේ. මේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දි පීඩනය. එතකොට මේ හැම ප්‍රස්ථාරයකම පරිමාවත් වැඩි වෙනවනේ. මේ පරිමාවත් වැඩි වෙනවා. එතකොට බලන්න උෂ්ණත්වෙත් වැඩි වෙනවා, පරිමාවත් වැඩි වෙනවා. දෙකම වැඩි වෙනවා. පද දෙකම වැඩි වෙනවා. ඒ පද දෙකම වැඩි වෙද්දි බලන්න වෙන දේ. ඒ පද දෙකම වැඩි වෙනවා. උෂ්ණත්වයත් වැඩි වෙනවා, පරිමාවත් වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? දැන් ඔයා හිතන්න 12 දෙකෙන් බෙදුවොත් කීයද ලැබෙන්නේ? 6 ලැබෙනවනේ. දැන් ඔයා බලන්න මම 12 වැඩි කරනවා. 24. දැන් ආපහු 6 ලැබෙනවා කීයෙන් බෙදුවොත්? ආපහු 6 ලැබෙනවා 4. 24ට 4ේම 6ක්. දැන් බලන්න මේ 12 24 ඒ කියන්නේ වැඩි වෙලා. මේ පල්ලෙහා තියෙන අංක දෙකක් මාක් වෙලා වැඩි වෙලා. එහෙම වැඩි වෙද්දි මෙයා නියත වෙලා නේද තියෙන්නේ. මේ දෙකම නියතයි. එහෙනම් ඔයාලට තියෙන්නේ මේ උෂ්ණත්වය වැඩි වෙද්දි පරිමාවත් වැඩි වෙනවා. මේ පද දෙකම වැඩි වෙනවා. එහෙනම් පීඩනය නියතව පවතිනවා. එහෙනම් ප්‍රස්ථාරයට එන්න ඕනේ පීඩනය නියතව පවතිනවා. මම පොඩ්ඩක් ආයෙ කිව්වොත් මේකේ පරිමාව මෙතන තියෙන පරිමාව හරිද? පරිමාවත් එක්ක මධ්‍යන අණුක චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ මධ්‍යන අණුක චාලක ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ E වැඩි වෙනවා. E වැඩි වෙනවා කියලා කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය වැඩි වෙනවා.
එතකොට අපෙන් අහන විවරණවල තියෙන්නේ පරිමාවත් එක්ක. එතකොට PV සමානයි nRT දැම්මහම ඒකෙන් පීඩනය උක්ත කරන්න. පරිමාවත් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ හැම එකම V වැඩි වෙනෝනේ. Vත් එක්ක උෂ්ණත්වය මොකද වෙලා තියෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙලා මේ කලින් ගත්තේ. එතකොට මම කිව්වා මේ දෙකම වැඩි වෙන නිසා නියතයි. මේ තියෙන එකට උදාහරණ. 12 දෙකෙන් බෙදුවත් 6 වෙනවා. 24 4 බෙදුවත් 6 වෙනවා. උඩ පදෙත් වැඩි වෙනවා. පල්ලෙහා පදෙත් වැඩි වෙනවා.